අපි සාමාන්‍යයෙන් තනකොළ පෙත්තක් දිහා බලද්දි දකින්නේ නිකම් කොළ පාට දෙයක් විතරයි නේද? ඒත් ඒක ඇතුලේ සම්පූර්ණ ස්වයංපෝෂිත හරිම කාර්යබහුල නගරයක් තියෙනවා කිව්වොත්. ඔව් ඇත්තටම. අපි අද කිමිතෙන්ද යන්නේ අන්නේ අන්වීක්ෂණීය මහා නගරයේ සැඟවුණු රහස් හොයාගෙන. හොඳයි මෙන්න මෙහෙම හිතමුකෝ අහස උසට නැගපු දවන්ත ගොඩනැගිල්ලකටයි අතේ තියෙන සියුම් තනකොළ පෙත්තකටයි තියෙන පොඩොම් පොදු දෙය මොකක්ද? එකක් කොන්ක්‍රීට් වානේ අනික පණ තියෙන දෙයක්. බැලු බැලමට කිසිම සම්බන්ධයක් නැහැ වගේ. ඒත් මේ දෙකේම සැලැස්මේ හරීම අපූරු පුදුම හිතන සමානකමක් තියෙනවා. උත්තරය තමයි ඒ දෙකම හැදිලා තියෙන්නේ ස්වාධීන. ඒත් එකට වැඩ කරන පුදුමාකාර ඒකක වලින්. හරියටම කිව්වොත් ගොඩනැගිල්ලක් හැදින්නේ තනි කාමර තට්ටු එකතු වෙලානේ. අන්න ඒ වගේම තමයි ශාකයක සම්පූර්ණ ජීවියම රැඳිලා තියෙන්නේ මේ වගේ අන්වීක්ෂීය ඒකක. අපි ශාක සෛල කියලා කියන දේවල් මත. වැඩගත්ම දේ තමයි ඒ එකම එක සෛලයක් කියන්නේ තමන්ගේම නීති පද්ධතියක්, තමන්ගේම බලශක්ති පද්ධතියක් තියෙන එකම එක පරිපූර්ණ නගරයක් වගේ. හරි එහෙනම් අපි මේ පුදුම නගරය ඇතුළට යන්න කලින් මුලින්ම බලමු මේකේ ආරක්ෂාව සලසලා කියන්නේ කොහොමද කියලා. මොකද දන්න ඕනේ ඕනම නගරයකට මුලින්ම ඕන කරන්නේ ශක්තිමත් දේශ සීමාවක්. හොඳයි. මේ නගරේ පළවෙනිම ආරක්ෂක වළල්ල තමයි සෛල බිත්තිය. මේක හරියට හිතන්නකෝ පැරණි කාලේ නගර වටේට තිබුණු දැවැන්ත නොසලෙන ගල් පවුරක් වගේ. මේකෙන් තමයි සෛලයට ඒකේ හැඩය, ව්‍යුහය ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, බාහිර ලෝකයේ එන ඕනම පීඩනයකින් නොසලී ඉන්න ශක්තිය දෙන ආරක්ෂකයාත් මේකම තමයි. ඒත් ඒ දැඩි පවුරට ඇතුළතින් තව තට්ටුවක් තියෙනවා. ඒ තමයි සෛල පටලය. හැබැයි මේක අර වගේ නිකම්ම පවුරක් නෙවෙයි. මේක හරියට නගරේ තියෙන බුද්ධිමත් ආරක්ෂක දොරටුවක් වගේ. කවුද ඇතුළට එන්න ඕන, කවුද එළියට යන්න ඕන කියලා තීරණය කරන්නේ මෙයා තමයි. ඒ කියන්නේ නගරයට අවශ්‍ය පෝෂණය ඇතුළට අරගෙන අනවශ්‍ය අපද්‍රව්‍ය එළියට දාන නිතරම සෝදිසියෙන් ඉන්න මුරකාරුවෙක්. හරි. දැන් නගරයේ ආරක්ෂාව ගැන හිතන්න දෙයක් නෑ. එහෙනම් මේ නගරේ දුවන්නේ මොන බලයකින්ද? කොහෙන්ද මේකට ශක්තිය එන්නේ? අපි දැන් යන්නේ කෙලින්ම නගරයේ හදවතට. නිරන්තරයෙන්ම කාර්යබහුල බලශක්ති සහ කර්මාන්තපුරයට. ශාකසෛල නගරයකට විතරක් මනන්නේ වුණෝ මාරම සුපිරි බලයක් තියෙනවා. ඒ තමයි මේ හරිතලව. මේවා හරියට නගරයටම බලය සපයන සුවිශාල සූර්ය බලශක්ති බලාගාර වගේ. හිතන්න මේව තමයි හිරු එළිය කිරෙන නිමක් නැති බලශක්තිය අල්ලගෙන ඒක මුළු නගරයටම අවශ්‍ය ආහාර බවට පත් කරන මැජික් එක කරන්නේ. හැබැයි හරිතලව වලින් ආහාර හැදුවට ඒක හරියට බොරතෙල් වගේ. කෙලින්ම පාවිච්චි කරන්න බෑ. අන්නේ ආහාර පාවිච්චි කරන්න පුරුවන් ශක්තියක්. ඒ කියන්නේ විදුලිය වගේ දෙයක් බඩපත් කරන්නේ මයිටොකොන්ඩ්‍රියා. මේව තමයි නගරයේ හැම අස්සක් මුල්ලකම තියෙන පොඩි පවර් හවුස්. දවල් රාය දෙකේම වැඩ කරලා නගරයේ හැම ක්‍රියාවකටම අවශ්‍ය ශක්තිය සපයන්නේ මෙයා තමයි. මේ දෙකේ සම්බන්ධය ඇත්තටම හරිම අපූර්වයි. සරලවම කිව්වොත් හරිතලව කරන්නේ හිරු එළියෙන් අමුද්‍රව්‍ය. ඒ කියන්නේ ආහාර හදන එක. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා කරන්නේ අන්නේ අමුද්‍රව්‍ය අරගෙන හැමෝටම පාවිච්චි කරන්න පුරුවන් බලයක් බවට හරවන එක. එකක් අමුද්‍රව්‍ය නිෂ්පාදකයා, අනික බලශක්ති පිරිපහදුව. බලන්න මේ කණ්ඩායම හැංගීම නැත්තම් මුළු නගරයම නිකම්ම නතර වෙනවා. හරි බලශක්තියක් තියෙනවා. ඒත් නගරයක් හදන්න, නඩත්තු කරන්න, අලුත් වැඩියා කරන්න වැඩකාරයෝ ඕනනේ නේද? අන්න ඒ වැඩේට තමයි මේ පුංචි කණ්ඩායම ඉන්නේ. රයිබෝසෝම. මේවා තමයි නගරයේ ඉන්න දහස් ගණන් ඉදිකිරීම් සේවකයෝ. පාලන මධ්‍යස්ථානයේ එන සැලසුම් අනුව නගරයට අවශ්‍ය හැම දෙයක්ම, ඒ කියන්නේ ප්‍රෝටීන්, ගොඩනගන්නේ මේ අය තමයි. ඉතින් මේ හැම වැඩක්ම සම්බන්ධීකරණය වෙන්නේ කොහොමද? මේ දහස් ගණක් ඉන්න ඉදිකිරීම් සේවකයන්ට සැලසුම් දෙන්නේ කවුද? කවුද මේ හැමදේම පාලනය කරන්නේ? අපි දැන් යන්නේ අන්නේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. මේ මුළු මෙහෙයුමේම මොලේ තියෙන තැනට. මේ නගරේ හැම තීරණයක්ම එන්නේ, හැම උපදෙසක්ම නිකුත් වෙන්නේ මෙන්න මෙතනින්. න්‍යෂ්ටිය. මේක නිකම්ම නගර ශාලාවක් විතරක් නෙවෙයි. මේක තමයි මේ මුළු නගරයම ගොඩනගන්න අවශ්‍ය සම්පූර්ණ සැලැස්ම. ඒ කියන්නේ DNA කියන මහ ග්‍රන්ථය සුරක්ෂිතව තියලා තියෙන ප්‍රධාන ලේඛනාගාරය. සෛලය වර්ධනය වෙන්න ඕන කොහොමද? ප්‍රතික්‍රියා කරන්න ඕන කොහොමද කියන හැම දෙයක්ම තීරණය කරන්නේ න්‍යෂ්ටිය තමයි. හොඳයි. හොඳ පාලනයක් වගේම ඕනෑම නගරයකට හරියට වැඩ කරන නම් ගබඩා, ජලසපයම වගේ යටිතල පහසුකම් ඕනේනේ. අපි බලමු සෛල නගරයේ ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ශාක සෛලයකටම විශේෂ වුණු සමහර වෙලාවට මුළු නගරෙම වැඩිම ඉඩක් අල්ලගෙන ඉන්න දැවැන්ත ව්‍යුහයක් තියෙනවා. ඒ තමයි මධ්‍යම රික්තකය.
මේක නිකම්ම ගබඩාවක් නෙවෙයි. හිතන්න මේක තමයි නගරේ මහා ජලාශය, ආහාර ගබඩාව සහ අපද්‍රව්‍ය කළමනාකරන මධ්‍යස්ථානය. මේ ඔක්කොම එකට. ඒ විතරක් නෙවෙයි ඇතුළතින් සෛල බිත්තියට තෙරපුමක් දීලා මුළු නගරයම ස්ථාවරව තදින් තියාගන්නෙත් මේකෙන් තමයි. මේකේ විශාලත්වය කොච්චරද කියනවනම් සමහර සෛලවල මුළු ඉඩ ප්‍රමාණයෙන් 80%ක්ම 80%ක්ම මේ මහා ජලාශය. ඒ කියන්නේ නගරයේ අනිත් හැම දෙයකම පාලන මධ්‍යස්ථානයේට බලශක්ති බලාගාරවලට මේ හැම දෙයකම ඉතුරු වෙන්නේ 20%ක ඉඩක් විතරයි. ඊටකොටම හිතා ගන්න පුළුවන් මේකේ වැදගත්කම කොයිතරම්ද කියලා. ඉතින් මේ අපි කතා කරපු බල කේන්ද්‍ර, කර්මාන්ත ශාලාව, පාලන මධ්‍යස්ථාන මේ ඔක්කොම තියන්නේ නිකම්ම හිස්තැනක නෙවෙයි. ඒ හැමදේම පාවෙමින්, එකිනෙකා එක්ක සම්බන්ධ වෙමින් වැඩ කරමින් තියෙන සෛලප්ලාස්මය කියන ජෙලි වගේ මාධ්‍යයක් ඇතුලේ. මේක තමයි කිව්වොත් නගරයේ හැම දෙයක්ම සම්බන්ධ කරන පාරවල් ටික. ඒ වගේම හැමෝම හුස්ම ගන්න වායුගෝලය. දැන් එකපාරටම මේ සම්පූර්ණ චිත්‍රය දිහා බැලුවම තේරෙනව නේද? මේක නිකම්ම කොටස් ගොඩක් එකතු වෙන තැනක් නෙවෙයි කියලා. මේක එකිනෙකා මත යැපෙන, පරිපූර්ණව සුසර කරපු, ස්වයංපෝෂිත, අන්වීක්ෂීය මහා නගරයක්. බලන්න තමන්ටම ආරක්ෂාව සැලසගෙන, තමන්ටම බල ශක්තිය හදාගෙන, තමන්ගේම නීති පද්ධතියකට වැඩ කරන ඇත්තටම පුදුම හිතන නිර්මාණයක්. ඉතින් අන්තිමට හිතන්න මෙහෙම දෙයක් ඉතුරු වෙනවා. අපේ පියවියසටවත් පේන්නේ නැති මේ පුංචිම පුංචි නගරයකට පුළුවන් නම් නිකම් හිරු එළිය කියන ශක්තිය අරගෙන ඒකෙන් ජීවය නිර්මාණය කරන්න. එහෙමනම් මේ විශ්වයේ තව මුණතරම් අසිරිමත් පුදුම හිතන දේවල් සැඟවිලා ඇතිද?